Hi guys, welcome to our YouTube channel. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ වැඩි ප්‍රසිද්ධ නැති හැබැයි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත ඒ වගේම හරිම ලස්සන ස්වභාවික පරිසරයක් තියෙන ලස්සන තැනකට. ඉතින් ගලේවල නගරයට ඇවිල්ලා ගලේවල නගරයෙන් කලාවැව පාරේ ටික දුරක් යනකොට ඉස්සරහින් ගහලා තියෙනවා ගැරන්ඩිගල රජමහා විහාරයට කියලා. ඉතින් ඒ රජමහා විහාරය චුට්ටක් පහු කරගෙන ඉස්සරහට යනකොට නැවතත් වම් අත පැත්තට හැරිලා යනකොට ඔයාලට ලේසියෙන්ම මේ තැනට යන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මෙතන හරිම ලස්සන view එකක් තියෙන උඩ නැග්ගහම මේ ගලට. ඉතින් මෙතනට මේ බාල වැඩිහිටි ඕන කෙනෙකුට හරිම ලේසියෙන් යන්න පුළුවන් මේ ගල මුදුනට. ඉතින් කිසිම අපහසුාවක් නැහැ. ඉතින් ඕගොල්ලන්ට ලේසියෙන්ම එන්න පුළුවන් තැනට ගැරන්ඩිගල කියලාත් කියනවා. ඒ වගේම ඇඳන්ගල කියලා කියනවා. ඒකට හේතුව අපි උඩට ගියාම බලමු. ගන්නකො. වොයිස් එකක් දාමු. කැලේ චුට්ටක් පහු කරගෙන ඉස්සරහට යනකොට මෙන්න මේ වගේ මේ ගල් පඩි තියෙනවා. ඉතින් යන්න පුළුවන් ලේසියෙන් මුඩට. යෝධ පතෝ ගහක්. ඒ පතොක් ගන්න ඇත්තටම සෑහෙන වයස ඇතියේ. විශාල කියන්නේ ලොකුයි සෑහෙනනේ. මොන රෙග්ගි? ඉතින් දැන් මේ වෙනකොට අපි මේ ගමනේ සෑහෙන දුරක් ඇවිල්ලා. මේ තියෙන්නේ තවත් ගල් පඩි පෙළක්. උඩ තියෙනවා වැටෙන්න ඔන්න මෙන්න තියෙන ගලක්. මේ ඒක එහෙම තිබුණාට ඉතින් වැටෙන්නේ නැහැ. මේ ඕක ඉතින් අර එක එක විවිධ අදහස් තියෙනවා. ඔය ගල් ඔය විදිහට තියෙන සමහර අය කියනවා මේ ඒ කාලේ මොනවද කියලා කියන්නේ? යුද පක්‍රමද? ඔව් ඔව්. ඒ කියන්නේ මේ කවුරුරි දැන් හතුරෙක් වගේ ආවොත් එහෙම මේවා එයාලට උඩට නගින්න බැරි වෙන්න මේ පඩිපෙළ බ්ලොක් කරන්න පුළුවන්. මේක මේ විවිධ පුරාවෘත තියෙන සම්පූර්ණ ස්වභාවික ගල් වලින් තියෙන්නේ. ඒකට හරිම කූල්. එළිය රස්නේ. ඇතුළ හරිම කූල්. බලන්නකෝ මේ වැල්ලේම මේ ගල් ඇතුළටම ඇවිල්ලා තියෙන්නේ. ඒකයි ගොඩක්ම සීතල එහෙම තියෙන ඇත්තේ ඇතුළේ. ගල් මැදින් තමයි මේ ඇදිලා තියෙන්නේ. මෙතන ගැන විවිධ පුරාවෘත්ත තියෙනවා. කටකතා. සමහර අය කියනවා මේ බලගම්බ රජුරු ඇවිල්ලා මේ මෙතන මේ හැංගිලා හිටියයි කියලා. ඉතින් එතුමා හිටපු තැනක් විදිහට තමයි මේ මෙතන සලකන්නේ. මොකද මේ ප්‍රදේශයේ මාතලේ දිස්ත්‍රික්කයේ ගොඩක් බලගම්බ රජුරුත් එක්ක සම්බන්ධ කතා තියෙනවානේ. මේ තියෙන්නේ ගල් ඇඳන්. බලගම්බ රජුරු භාවිතා කරා කියලා විශ්වාස කරන ගලින් හැදුණු ඇඳන් තමයි මේ තියෙන්නේ. ආයේ කියනවා මේ තැන මේ ආරණ්‍යයක් විදිහටත් භික්ෂුන් වහන්සේලා මේ හිටපු තැනක් කියලාත් කියනවා. ඉතින් හරියටම විස්තරයක් නම් කියන්න දන්නේ නැහැ. මොනවා වුණත් මේ නිර්මාණය නම් විශේෂයි. මේ ඔයාලට පෙන්වන්න මේකේ තියෙන මේ කටාරමක්. right? වැස්සෙන් ආරක්ෂා වෙන්න මේ අතුරට වතුර නොඑන්න මේ ගලේ කටාරමක් කොටලා තියෙනවා. කෙරවලට යන ගම. මෙන්න මේ විදිහට කටාරමක් තියෙනවා. උඩින් වතුර වැටෙනකොට වහින වෙලාවල් වලට පල්ලෙහාට ඇතුළට වතුර නොඑන්න වතුර ගලාගෙන ගිහලා එහා පැත්තට වැටෙන්න තමයි මේක හදලා තියෙන්නේ.
තියෙන්නේ මේ අපි ආපු පාර මේ මෙන්න මෙතන මේ උඩ ගලක් තියෙනවා පේනවද මේ එන පාරේ ටිකක් කුලක් හැඩයට මේක තියෙන්නේ මේ නිකන් මේ දෙපැත්තේ තියෙන ගල් පර්වත දෙක මැද්ද හිර වෙලා වගේ සමහර විට රජ කාලේ උගලක් විදිහට භාවිත කරපු එකක් වෙන්නත් පුළුවන් පාර හරස් කරන්න හදිස්සි තත්ත්වයක් ආවොත් මේ ඒ විදිහට තිබුණ එකක් වෙන්නත් පුළුවන් විවිධ මතවාද තියෙනවා තව දේවල් තියෙනවා අපි බලමු මේ අර ඇඳන් තියෙන තැන මොනවා හරි නිකන් කොටලා තියෙනවා වගේ. ඉතින් මෙන්න මේ ගලේ ඇතුලේ මේ කොහර වගේ තියෙනවා. ඒක මේ කෘතිමව හදපු එකක්ද කියලා පැහැදිලි නෑ. මේ මෙතනට කියන්නේ දංගල කියලානේ. තව නමක් කියනවා ගැරණිගල කියලා. ඒකට ප්‍රධාන හේතුව තමයි ගැරණිගල කියලා කියන්නේ මේ එකක් කියන මේ ගල් පර්වතය ගැරණියෙක්ගේ හැඩයට දිගට තියෙන නිසා කියලා. එතකොට මීට පල්ලෙහායින් තියෙනවා පන්සලක්. ඒ පන්සලට කියන්නේ ගැරණිගල රජමහා විහාරය කියලා. ගැරණිගල රජමහා විහාරය කියලා. මේ තියෙන්නේ මෙතන මේ විශාල ගල තියෙන මේ පුංචි මේ ගල් කිහිපයක් කෑලි උඩ තමයි තියෙන්නේ නේ. ඉන්න තවත් යෝධ ගලක් ඉතින් මේ ලස්සන පරිසරයෙන් දැන් අපි සමුගන්නයි යන්නේ. ඉතින් අපි නැග්ගා වගේම ගල් පඩිපෙලෙන් පල්ලෙහාට බැස්සා. ඉතින් බහිනකොට හම්බුණා මරු කෑමක් යාළුවනේ. ඉතින් අපි මේ රසම ඉදුණු එරමිනිය කඩන් කෑව යාළුවනේ. ඔයාලත් මෙතනට යනවා නම් එරමිනිය කන්න අමතක කරන්න එපා. අපි ගැරණිගලින් පල්ලෙහාට බහිනකොට ඒ වෙලාවේ දවල් 1ට විතර ඇති. ඉතින් අපි දෙන්න ගිහිල්ලා ගලේවල ටවුන් එකෙන් කෑම කෑවා. ඒ වගේම යාළුවනේ ඔයාලා ගැරණිගල යනවා නම් දේවහුවේ වැවෙන් නාන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් ලස්සන තැනකින් ඊළඟ vlog එකේදී හමු වෙමු.